ආයිබෝන්. ආයිබෝන්. ඔබතුමා මේ අද මේ ස්ථානයට භාවනා කරන්න යනවා කියලාත් අපට මේ ආරංචි මාර්ගා මේ ස්ථානයට ඔබතුමා භාවනා කරන්නේ. ඔව් මම ස්ථාන ගණනාවක මේකේ තියෙන ශක්තියත් එක්ක කටයුතු කරනවා. මං මේ ගොඩාක් දුරට ගැඹුරු දේවල් වටහා ගන්න තැනක් මෙතන. මේක මම දැනගන්න කැමතියි මෙන්න මෙතන මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් අපේ බැතිමුතුන්ට සමාජගත කරන්න මේ අපේ මේ වීඩියෝ එකකින් මේ සම්බන්ධව මොකද්ද මේක රජකාලිකක්ද මොකද්ද මේකට අපර මේකට නගින්න හොඳයිද මේකට විවිධාකාර ආයතන විවිධාකාර අර්ථකථනයන් දෙන්නට පුළුවන්. නමුත් පුද්ගලයෙක් විදිහට මගේ පුද්ගලික මතේ මේක මේ වගේ බිමක ඒ කියන්නේ මේ ලෝකේ විශ්වයේ නියාමයකට අනුව සෑම බුද්ධ ශාසනයකම චෛත්‍යරාජනන් වහන්සේ ඉදිවෙන තැන. ඒවා මේ ඔය වර්තමානයේ පහළ වෙන කට්ටියන්ට වෙනස් කරන්න බෑ. ලෝක ධර්මතාවය මත සෑම බුද්ධ ශාසනයකම පැවැත්ම සඳහා වෙන්වෙච්ච නිජබිමනේ අපේ රට. එතකොට ඒ රට ඇතුලේ මේ බිම සුවිශේෂී බිමක්. පෙරත් බුද්ධ ශාසන පැවතුන බව බුද්ධ ශාසනය ධර්මය අවබෝධ කරගත්ත මගඵල ශාසනය දුටු රජවරු පහළ වෙච්චි රට මේක. එහෙව් රජවරු මේ වගේ බිමක තමන්ගේ මාලිගා ඉදි කරන්නේ. පැහැදිලිවම මේ දර්ශනය වටහාගත්ත උත්තමයාණන් වහන්සේලා වෙනුවෙන් තමන්ගේ රාජ්‍ය පරාක්‍රමය යොදවලා ඉදි කරපු ඉදි කිරීම මේවා පැහැදිලිවම අරහත් බිම්. ඒ සුවඳ තියෙන ඒ කැපකිරීම් කරපු බිම් ඒ උත්තමයණන් වහන්සේලා වැඩ හිටපු බිම් මේවා ඇවිල්ලා සපත්තු දාගෙන තාම සෙල්ලමක් විදියට මේවා ඇතුලේ නැගලා මේ නිකන් වින්දනයක් සඳහා ආස්වාදයක් සඳහා මේ බිම් පරිහරණය කිරීමේ වරදක් තියෙනවා. ඒක අපේ ධර්මඥානය පහළ කර ගැනීමට බාධාවක් වෙනවා. ඒ නිසා මේක ටිකක් එහෙම සංචාරක මනෝභාවයකින් මේවට එන්නේ නැතුව මේ බුදුවරු ලෝකෙ මතුවෙලා පහළ කරන ගැඹුරු කාරණයක් තියෙනවා. අන්නේ කාරණය හොයන ඇත්තොන්ට තමයි මේවා ගොඩක් වටින්. ඒ නිසා මේ ගැඹුර දියුණු කර ගැනීමට අපි අධිෂ්ඨානය කරනවා නැවත යටපත් කරපු අපේට අහිමි කරපු ඒ යුගය ඒ සංස්කෘතිය ඒ ශාසනය නැවත ඉදිරි කාලෙකදී අනිවාර්යෙන් පහළ වෙනවා. අනිවාර්යෙන් නිර්මාණය වෙනවා. එන්න එතකොට නැවත මේ ගල්කණු නැගිටිනවා. මේ ගල්කණු මත නැවත රහතුන් වහන්සේලා ධර්ම දේශනා කරන යුගයක් ළඟ එනවා. ඒක දැනිච්ච ආක්‍රමණිකයෝ තමයි ඒක බාධා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් කැපවෙච්ච බිම් මේවා. සමේ වැලි කැටයක් ගන්න තියෙන්නේ මගපල සාසනය. ඒක ඇතුලේ සපත්තු මේස් දාගෙන නොහොඹිනා විදියට හැසිරෙන්න හොඳ නැහැ කියන එකයි මගේ පුද්ගලික මතය. හරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පුතුමා.